විදුලි බල සම්ප්‍රේෂණය හා බෙදා හැරීම යනු විදුලි බලාගාරයේ සිට ජාතික විදුලි බල පද්ධතිය හරහා විදුලි පාරිභෝගය දක්වා විදුලිය ලබා දීම වේ. මෙහිදී උපපොළ හෙවත් තෙකලා පරිණාමක 4ක් සම්බන්ධ වේ. ඒවනම් ජනන, ජාල, ප්‍රාථමික හා බෙදා හැරීමේ උපපොළ වේ. ජනන උපපොළ විදුලි බලාගාරය තුළ පවතින අතර මේ මගින් ජනන වෝල්ටීයතාව අධි වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කරයි. ජාල උපපොළ හරහා විදුලි බලාගාර සම්බන්ධ වන අතර මෙමගින් අධි වෝල්ටීයතාව බෙදා හැරීමේ වෝල්ටීයතාව බවට පරිවර්තනය කරයි. ප්‍රාථමික උපපොළ කිලෝවෝල්ට් 33 කිලෝවෝල්ට් 11ක් බවට පත් කරයි. මෙය අවකර පරිණාමකයක් වේ. බෙදා හැරීමේ උපපොළ මගින් කිලෝවෝල්ට් 11 නැවත වෝල්ට් 400 බවට අඩු කරයි. එනම් මේ මගින් එකලා වෝල්ටීයතාව ලෙස වෝල්ට් 230ක් ලබා විදුලි බල සම්ප්‍රේෂණයේදී අධි වෝල්ටීයතා භාවිතා වන අතර බෙදා හැරීමේදී ඒට සාපේක්ෂව අඩු වෝල්ටීයතා භාවිතා වේ. විදුලි බල සම්ප්‍රේෂණයේදී අධි වෝල්ටීයතා භාවිතය මගින් සම්ප්‍රේෂණ පිරිවැය අවම වීම වැනි වාසි ඇති වේ.